ආයුබෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට වාසනාවන්ත නිදුක් නිරෝගී ජීවිතයක්ම උරුම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අගෝස්තු මාසයේ තියෙනවා ඔන්න දරුවන්ට කඩයිම් විභාග දෙකක් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය. ඒ සඳහා දැන් ඉතින් ඔයාලා දරුවන්ට වඩා දෙමව්පියෝ වශයෙන් වැඩිහිටියෝ වශයෙන් ඔයාලා සූදානම් වෙනවනේ. එහෙම සූදානම් වුණාට කමන්නේ. දැන් මේ කාලේ ළමයාව අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් කරන්න යන්න එපා. දැන් මේ නිදහසේ මේ මාසේ දරුවට ළමයා කරපු දේවල් ළමයාට ඉතින් මෙනෙහි කරන්න, ළමයාගේ පාඩුවේ ළමයාට වැඩ කටයුතු කරගන්න ඉඩ දෙන්න. ඒ වගේම තමයි දරුවට බෝධි පූජා තියෙනවා නම් එතකොට දෙවියන්ගේ ආශිර්වාදාත්මක පූජා තියෙනවා නම් සතියකටවත් කලින්, ඒ කියන්නේ විභාගෙට සතියකටවත් කලින් ඔය හැමදේම කරලා අවසන් කරන්න. විභාගයේ ලංවෙත්ම කිසි දෙයකට ළමයාගේ මනස ශරීරය වෙහෙස කරවන්න එපා. ඒ ළමයාට අවඩක් වෙන්න පුළුවන්. හරි? ලංවෙත්ම කිසිම දෙයක් කරන්න එපා. අර නිදහසේ ඉන්න දෙන්න. හරි? ඉතින් මුලින්ම බෝධි පූජාවක් තියාගන්න දරුවට. බෝධි පූජාවක් තියනකොට ඒ වත් පිළිවෙත් නිසලෙස කරගන්න බැරි නම් මට කතා කරලා අහගන්න, මම නිවැරදි ආකාරයෙන් කියලා දෙන්නම්. මේ ආකාරයට තමයි කියලා කරන්න ඕනේ. ඊට අමතරව දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය මේ වෙලාවේ දරුවන්ට අත්‍යවශ්‍යයෙන්ම බලපානවා. ඉතින් අදාළ විදිහට ඒ ගණදෙවි සරස්වතී පූජා කරගන්න අවශ්‍ය නම් මට කතා කරන්න. නිවැරදි ආකාරයෙන් ළමයට සිත ලැබෙන විදිහට මේ දේවල් ඒ ආකාරව කරලා දෙන්න. ඊට අමතරව දරුවන්ගේ ජන්මපත්‍ර බලලා දරුවට සුදුසුම දෙවි කෙනා තෝරලා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට සුදුසු වැඩිපුර පිහිටක් ලැබෙන දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. වැඩිපුරේ දෙවි කෙනාගෙන් අර කියන්නේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා කියලා වැඩිපුරේ ඒ දෙවි කෙනාගෙන් ඒ පුද්ගලයාට ලැබෙන පිහිට ආකර්ෂණය ඒ බැල්ම වැඩි. ඉතින් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ අදාළ විදිහට පුද පූජා කරලා සෙත කරගන්න අවශ්‍ය නම් කතා කරන්න. ඒ අදාළ පිළිවෙත් මම පිළිවෙලට කියන්නම්. එතකොට විශේෂ තෛල වර්ග තියෙනවා අපි ළඟ. අපිම හදන දේවල්. ඉතින් ඒකෙන් මතක ශක්තිය, ධාරණ ශක්තිය වඩවන්න. ඒ වගේම ආකර්ෂණ බලය ලබා ගන්න. තෛල වර්ග බලපාන. ඒවා නිසි ලෙස හැදුවාම මේ දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් මේ සෑම කටයුත්තක්ම නිවැරදි වත් පිළිවෙත් වලට තමයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. අපෙන් වැඩ කරපු කට්ටිය දන්නව ඇති මොන ආකාරයෙන්ද කියලා වැඩ කරන්නේ. ඉතින් කතා කරන්න දරුවාට මේ වෙලාවේ අනිවාර්යෙන් මානසික සුවය අවශ්‍යයි. ඉතින් බොහෝ වෙලාවට හොඳින්ම වැඩ කරපු ළමයි පවා දැන් මේ වෙලාවේ ටිකක් කලබලයෙන් නිසා සමහර විට කම්මැලි ගති දක්වනවා. ඒ වගේම දෙමව්පියෝ කියන්නේ නැති, ඒ කියන්නේ කියන දේ අහන්නේ නැති ගති මේ වෙලාවේ මතුවෙනවා. මොනම වෙලාවකත් වැඩිහිටියෝ වශයෙන් ඔයාලා කලබල වෙන්න එපා. එයාලට තරවටු කරන්න යන්න එපා මේ අවස්ථාවේ. බැනවදින්න යන්න එපා. මොකද දරුවට ගත වෙන්නේ සමහරට බොහෝ නරක කාලයක් වෙන්න පුළුවන්. ඒ රාෂ්ටක කාලයක් වෙන්න පුළුවන්. යන මහදසා කාලය නරක කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ කිසිම දෙයකට කලබල වෙන්න එපා. වෙනදට වැඩිය ආදරය කරුණාව දරුවට දක්වන්න. දරුවත් සමග සමීප වෙලා ඔයාලගෙන් ලැබෙන්න ඕන උපරිම දේ දරුවට මේ වෙලාවේ දෙන්න. එතකොට උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් අරගෙන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් අරගෙන නිස්කලංකයේ හිත සතුටින් දරුවන්ට විභාගයට මුහුණ දෙන්න ඔයාලා තමයි ශක්තිය, ධෛර්යය, වාසනාව ලබලා දෙන්න ඕනේ. ඉතින් මේ පණිවිඩයත් සමග ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට වාසනාවන්තම කාලයක් ජීවිතයට උදා වේවා කියලා. ඒ වගේම එක හිතින් ප්‍රාර්ථනා කරනවා විභාග සඳහා මුහුණ දෙන දරුවන්ට කිසිදු කරදර බාධකයකින් තොරව ශක්ති සම්පන්නව ඒ කඩේ විභාගවලට මුහුණ දෙන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව මගේ දුවා දරුවන්ට නිරන්තරයෙන්ම ලැබේවා කියලා තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි.